සුබ දවසක් සියලු දෙනාටම. මගේ නම ගිසල් දිසානායක. වෙබ් ප්‍රොජෙක්ට් ඩෙවලොප්මන්ට් වීඩියෝ සීරීස් එකේ 15 වෙනි වීඩියෝ එක මේක. මේ වීඩියෝෙන් අපි කතා කරන්නේ අපේ sellers store page එක ඩිසයින් කරගන්නේ කොහොමද කියලා. අපි කෝඩ් එක බලමු. මේ තියෙන අපේ seller dashboard එකට දාලා කෝඩ් එක. මෙතන මම back end part එක උත් කරගෙන තියෙනවා. අපිත් අපි front end එක ගැන මේක කතා කරමු. මෙතනදී seller dashboard එකේ dashboard tab එකට අදාළ කොටස තියෙනවා. මේක මම කලින් වීඩියෝ එකකදී explain කරා. මෙතනදී අපේ dashboard එකේ header එක තියෙනවා. statistics ටික තියෙනවා. සහ අපේ අපි recent දාගත්ත product ටික තියෙනවා. ඒ කියන්නේ page skills ටික. මේකෙදි මම කතා කරන්නේ store front කියන part එක විශේෂයෙන්ම. මෙතනදී මම section එකක් දාගෙන header එකක් හදාගෙන තියෙනවා අපේ your store front. ආයකට දාලා පොඩි description එකක් දාලා පොඩි වාක්‍යයක්. මෙතනදී divs හදාගෙන තියෙනවා. ඒ වගේ sub divs සහ h2 paragraph anchor text වගේ දේවල් තමයි මම දාගෙන තියෙන්නේ. මෙතනදී add skill කියලා anchor tag එකක් දාගෙන තියෙනවා. මම මේක product register කියන page එකට relate කරගෙන තියෙනවා. මෙතනදී අපේ sorting filtering part එක හදාගෙන තියෙනවා. මෙන්න section එකක් දාලා ඒකට ඇතුළේ divs sub divs හදාගෙන තියෙනවා. මෙතනදී label එකක් දාගෙන තියෙනවා sort by කියලා. ඊට පස්සේ අපේ option ටික දාගෙන තියෙනවා select එක ඇතුළේ newest first කියන එකෙන් අපේ latest product එක එනවා. price low to high කියන එකෙන් අඩු price එක එනවා වැඩි price එකට. price high to low කියන එකෙන් වැඩි price එකකින් අඩු price එකට. මෙතන highest rating තියෙන product එක සහ most customers කියන වැඩිම sell වෙලා තියෙන skill එක තියෙන product එක අපිට sort කරගන්න පුළුවන්. මෙතනදී අපේ තව පොඩි div එකක් අතරම span එකක් දාගෙන තියෙනවා. showing මෙතන අපේ skill count එක සහ sort කරලා පස්සේ එන count එක පෙන්නන්න පුළුවන් විදිහට. ඊට පස්සේ මම මෙතනදී front view එක හදාගෙන තියෙනවා. මෙතන product grid එක ඇඩ් කරගෙන තියෙනවා අපි divs sub divs ඇතුළේදී. මෙතනදී product image එක දාගෙන තියෙනවා. ඊට පස්සේ අපේ product එකේ status bench එක දාගෙන තියෙනවා activity inactivity කියලා. ඊට පස්සේ product එකේ level එක. අපි product levels ටික පැක් කරගත්තා beginner intermediate and advanced කියලා. ඒ product level ටික මෙතනදී බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි product information ටික දාගෙන තියෙනවා. මෙතනදී product title එක description එක rating සහ customers count එක price එක අපිට action එකක් ගන්න පුළුවන් මෙතනදී. ඒක දාගෙන තියෙනවා අපි මෙතනට. මේ action එක කියන්නේ deactivate activate කරන part එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මම මෙතනදී page navigation එක design කරගෙන තියෙනවා. එතනත් මම divs දාගෙන තියෙනවා. div එකක් ඇතුලේ anchor tag තමයි දාගෙන තියෙන්නේ. first product එක ගන්න පුළුවන් මෙතනදී. ඊට පස්සේ මම මෙතනදී previous product එක design කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී දාගෙන තියෙනවා current අපි current ඉන්න product page එක. ඊට පස්සේ next එක සහ last කියන bus ටික දාගෙන තියෙනවා. ඊට පස්සේ මම මෙතනදී දාගෙන තියෙනවා else part එකක්. කියන්නේ මෙතනදී හදාගෙන තියෙන අපි මොකද product add වෙලා නැත්තම් seller register ගමම වගේ නම් no skills yet create skills කියන ඒ part එක හදාගෙන තියෙනවා. මෙතනදී anchor tag එකක් දාගෙන create your first skill කියන එක ready කරගෙන තමයි product register කියන page එකට. අපි දැන් output එක බලමු. මේ තියෙන අපේ output එක මෙතන home page එක තියෙනවා. මම මෙතනදී seller dashboard එකට යනවා. මේ තියෙන අපි කලින් design කරගත්ත dashboard එක. මෙතනදී මම public store කියන එක දානවා. මේ තමයි අපේ store front එක. මේ තියෙන අපේ store front design එක. මෙතනදී මම back end part එක කරගෙන තියෙන page navigation එක show වෙන්නේ නැහැ. මම මේක ඊළඟ වීඩියෝ එකේදී show වෙන විදිහට හදාගන්න පුළුවන්. product set කරගෙන දැන් ගොඩක් 6යි තියෙන්නේ හින්දා page navigation එක show වෙන්නේ නැහැ. අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙනවා නම් මම හිතනවා මේක හොඳට explain කරා කියලා.